මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ජීවිතේ කියන්නේ ඔයා ඉපදුණු දවසේ ඉඳන් නොදැනුවත්වම සෙල්ලම් කරන වීඩියෝ ගේම් එකක්ද? හොඳට මතක් කරන්න. වීඩියෝ ගේම් එක වගේම ජීවත් වෙද්දිත් අපිට සෙල්ලම් කරන්න ලොකු මැප් එකක් තියෙනවා. මේ මැප් එක ඇතුලේ අපිට මිෂන් කරන්න වෙනවා. ඒ වගේම අපිට ගොඩාක් බාධක මුණ ගැහෙනවා. සෙල්ලමේ ඉස්සරහට යන්න ඕන නම් අපි මේ අභියෝග කොහොම හරි ජය ගන්නත් ඕනේ. ඉතින් ඔයාලා ෂුවර්ද ඔයා ඉන්නේ ගේම් එක නෙවෙයි කියලා? මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න කලින් අපි මේ ගේම් එකේ නීති මොනවද කියලා දැනගන්න ඕනේ. මොකද සෙල්ලමේ නීති රීති එහෙම නැත්නම් ආකෘතිය දැනගන්න නැතුව ගේම් එක දිනන්න ඔයාලට කවදාවත් බෑ. ගේම් එකේ ආකෘතිය ගැන මම මේ ඊළඟට කියන්න යන දේ හරිම අద్භූත දෙයක්. මේ ගේම් එකේ ඉන්න එකම ප්ලේයර් ඔයා විතරයි. මේක සිංගල් ප්ලේයර් ගේම් එකක්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද? මං හැමදාම මං වගේම මිනිස්සු 10 ගණන් දකින්නවනේ කියලා. ගේම් වලත් එහෙම තමයි. NPC එහෙමත් නැත්නම් non player characters ගේම් එකේ පිරීලා ඉන්නවා ගේම් එකේ හිස්තන් පුරවන්න. හැබැයි ඔයාගේ යථාර්ථය ඔයා ජීවත් වෙන රියැලිටි එකට බලපාන්නේ ඔයාගේ තීරණ විතරයි. ඔයා ලෝකෙ දකින විදිහ මත ඔයා ජීවත් වෙන ලෝකය මොකද්ද කියන එක තීරණය වෙනවා. ඉතින් ඔයා නෙගටිව් විදිහට හැමදේම දකින කෙනෙක් නම් ඔයා ජීවත් වෙන යථාර්ථයත් බොහොම ඍණාත්මක එකක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි පොසිටිව් විදිහට දේවල් අර්ථකථනය කරන කෙනෙක්ට නිර්මාණය වෙන්නේ ඔපචුනිටිස් පිරීලා තියෙන බොහොම රසවත් ලෝකයක්. දැන් තමයි අපි අපේ කතාවේ හොඳම හරියට එන්නේ. ජීවිතය කියන්නේ වීඩියෝ ගේම් එකක් කියලා හිතලා අපිට අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්. ඔයා කරන හැම දෙයකම ෆේල් වෙනවද? ඉතින් වීඩියෝ ගේම් වලත් එහෙම තමයි. සමහර මිෂන් තියෙනවා අපි සති ගාණක් try කළත් ගොඩ දාන්න බැරි. හැබැයි දවසක් එනවා මේ මිෂන් එක ඔයා පාස් වෙනවා. අන්න එදාට දැනෙන සතුට වෙන මොකකින්වත් ගන්න බෑ. ජීවිතෙත් මේ වගේ තමයි. ඔයා එක තැනක එක දිගට ෆේල් වෙනවා නම් ඔයාට තියෙන්නේ ඔයා උත්සාහ කරන හැම වතාවකම ඔයා කරන වැරදි අඳුනගෙන ආයෙ වැඩේට බහින එක. ජයග්‍රහණෙත් තියෙන්නේ ඔයාගේ අත ළඟ. ගේම් එකකදී මිෂන් එකක් එක දිගට ෆේල් වෙනවා නම් ඒකෙන් කියන්නේ ඔයාගේ කැරක්ටර් එකට එක්ස්පීරියන්ස් මදි. නැත්තම් මිෂන් එක ඩිසයින් කරලා තියෙන්නෙම ඔයා කැරක්ටර් එක ශක්තිමත් වුණ කාලයක ඇවිල්ලා ආයෙ ප්ලේ කරන්න. ගේම් වල වගේ තමයි ජීවිතෙත්. ඉස්සර ගොඩාක් අමාරුයි කියලා තේරුණු මිෂන් පස්සේ කාලෙක එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා සෙල්ලම් කරද්දි දැනෙන්නේවත් නැහැ. ඉතින් මේකෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි අපේ කැරක්ටර් එක අපි ලෙවල් අප් කරගන්න ඕනේ නම් පරාජයන්ට මුහුණ දෙන්න වෙනවා කියන එක. මේ මයින්ඩ් සෙට් එක ජීවිතේට ගන්න පුළුවන් නම් අපිට අපේ කැරක්ටර් එක ශක්තිමත් කරගන්න හරිම ලේසියි. අපි මේ සෙල්ලම් කරන ගේම් එකේ සාමාන්‍ය වීඩියෝ ගේම් වල වෙන්නේ නැති හරි පුදුමාකාර දෙයක් වෙනවා. සාමාන්‍ය වීඩියෝ ගේම් එකක ඔයාගේ කැරක්ටර් එක ඩිසයින් කරන්න ඔයාලට පුළුවන්. හැබැයි ඔයාගේ මිෂන් එක මොකක්ද කියලා ගේම් එක පටන් ගද්දිම තීරණය වෙලා ඉවරයි. හැබැයි ජීවිතය කියන අරුම් පුදුම ගේම් එක ඔයා සෙල්ලම් කරන්න පටන් ගද්දි ඔයාගේ ගමනාන්තය මොකක්ද කියලා තීරණය වෙලා නැහැ. මේ පුදුමාකාර නිදහසෙන් සමහර මිනිස්සු පැරලයිස් වෙනවා. තෝරා ගැනීම ගොඩක් තියෙන ගේම් එකකට එකපාර ගෙනලා අතෑරියාම සෙල්ලම ප්ලේ කරන කෙනාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිතය අතරමං වෙලා වගේ ඔහේ පාවි ඉන්නෙත් මේ නිසා. හැබැයි ඔයා ගේම් එක හොඳට කියවපු ප්ලේයර් කෙනෙක්. ඔයා මේ හිතා ගන්නවත් බැරි නිදහස ඔයාගේ වාසියට පාවිච්චි කරන්න ඕනේ. ඔයාගේම පාත් එකක් නිර්මාණය කරගන්න ඕනේ. ඔයා සුවිශේෂී ප්ලේයර් කෙනෙක්. මොකද ඔයා වගේ වෙන කවුරුත් මේ ගේම් එක ඇතුලේ නැහැ. අනිත් එක තමයි මේ ගේම් එකේදී ප්ලේයර්ස්ලා කරන ලොකු වැරද්දක් තියෙනවා. ගේම් වලදී අපිට හම්බෙනවා සයිඩ් ක්වෙස්ට් කියලා જાතියක්. ඒ කියන්නේ අපේ ප්‍රධාන මිෂන් එකට අමතරව අපිට පොඩි ෆන් එකක් ගන්න ඕන නම් කරන මිෂන්. හරියට නිකන් යාළුවෙක් එක්ක හවසට සෙල්ලම් කරන එක, එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න එක වගේ දේවල්. ප්ලේයර්ස්ලාව රිලැක්ස් කරන්න සයිඩ් ක්වෙස්ට් හරිම වැදගත්. හැබැයි ගොඩක් වෙලාවට මේ සයිඩ් ක්වෙස්ට් වලටම ඔයාගේ එනර්ජි එක නාස්ති වෙනවා. මේ ගේම් එකේ ඔයාට ලැබෙන්නේ එනර්ජි එක සීමිතව. ඒක ඔයා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. ජීවිතය කියන ගේම් එක ගැන කතා කරන්නේ කොහොමද? සල්ලි අමතක කරලා. මේක තමයි ප්ලේයර්ස්ලා 99%ක් පටලව ගන්න තැන. සල්ලි නැතුව මේ ගේම් එකේ ඉස්සරහට යන්න කාටවත් බෑ. හැබැයි සල්ලි එකතු කරන එක නෙවෙයි මේ ගේම් එකේ මේන් මිෂන් එක. සල්ලි කියන්නේ ටූල් එකක් විතරයි. ලෝකයට ඇවිදින එක, හොඳ අධ්‍යාපනයක් ලබන එක, හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න එක වගේ ලේසියෙන් අන්ලොක් වෙන්නේ නැති දේවල් හරිම ලේසියෙන් තමන්ගේ කරගන්න ගේම් එකේ සල්ලි හොඳට තියෙන කෙනෙක්ට පුළුවන්. සරලවම කියනවා නම් මේ ගේම් එකේ අප්ග්‍රේඩ් වෙන්න, තමන්ට කැමති නිදහස ලබා ගන්න කියන වැදගත් කී එකක් තමයි සල්ලි කියන්නේ. හැබැයි ජීවිතේක දවසක් එනවා වත් තමන්ගෙන් අහන්න ඕනේ මෙච්චර සල්ලි හොයලා මම කරන්නේ මගේ මේන් මිෂන් එක. එහෙමත් නැත්නම් ජීවිතේ අරමුණ පර්පස් එක හොයා යන ගමන ලේසි කරගන්න එකද නැත්නම් මම කිසිම තේරුමක් නැතුව සල්ලි ගොඩ ගහන එක විතරද කරන්න කියලා. අපි තාම මේ කතා කරන්නේ යථාර්ථය. එහෙමත් නැත්නම් රියැලිටි එකේ මතු පිටින් පේන එක තට්ටුවක් ගැන විතරයි. ජීවිතේ වීඩියෝ ගේම් එකක්ද කියන එක ගේම් තියරි, ස්ටොයිසිසම්, ක්වොන්ටම් ෆිසික්ස් ඒ වගේම බුදුදහමේ පැරණිම අර්ථ දැක්වීම එක්ක ලොකු කතාවක් දාන්න පුළුවන් මාතෘකාවක්.
එක තවත් දවසක වැඩක්. එහෙනම් ගේම් එකේ නීති මතක තියාගන්න. ස්කිල්ස් එකතු කරගන්න. අප්ග්‍රේඩ් වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඔයා තවත් එක කැරක්ටර් එකක් විතරක් නෙවෙයි. මොකද ඔයාගේ අතේ තමයි කන්ට්‍රෝල් එක තියෙන්නේ.